බෞද්ධයන්ගේ මුදුන්මල් කඩ කියලා සඳහන් කරන්න පුළුවන් වැදගත් කලාපයක් ශ්‍රීපාද අඩවි. මේ රටේ ප්‍රධාන ගංගා ද්‍රෝණි 4ක් ආරම්භ වෙනවා. මේ උතුම් ශ්‍රීපාදයේ වැඳ පුදාගත්තා කරදරයක් නැතුව පරිසරයට හානි කරන්නේ නැතුව මේ කලාපය ආරක්ෂා කරා අපේ પરම්පරාවටත් අපි මේ කලාපයට කරලා තියෙන හානිය ඉතාම දරුණුයි. බහුතරයක ගේ හැසිරීම එහෙම වෙලා තියෙනවා. ප්ලාස්ටික් බෝතල් ගෙන යාම තහනම් කරනවා. බෞද්ධ ඉතිහාසය, බෞද්ධ තොරතුරු, ගමේ නගරේ, පන්සලේ තොරතුරු, පෙරහැර නරඹන්න, විචිත්‍රවත් ධර්ම දේශනා අහන්න. මේ සියල්ල ගෙනෙන එකම බෞද්ධ YouTube නාලිකාව SL පන්සල. subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. SL පන්සල. මුනිසිරිපා සෙඹින්නේ සමනොල ගිර පෙදෙසින්නේ මද සුළඟයි මේන්නේ කියලා සාහිත්‍යයේදී එදා කීවට අද වන විට තත්ත්වය ටිකක් වෙනස් වෙලා. අද සමනොල ගිර ගැන කතා කරනකොට අපිට මතක් වෙන්නේ කුණු කසල ඛේදවාචකය පිළිබඳව. පසුගිය දෙසැම්බර් මාසයේ සිට සිරිපා සමය ආරම්භ වුණා. දසලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ වන විටත් සිරිපා මළුව වැඳ පුදා ගන්නට පැමිණෙමින් තිබෙනවා. මේ අධිසංවේදී පරිසර කලාපය පිළිබඳව අපි ඒ නිසාම සාකච්ඡා කළ යුතුම වන නිසයි අද මාධ්‍ය සාකච්ඡාව ඒ වෙනුවෙන් වෙන් කරන ලද්දේ. කුණු කසල ඉවත් කිරීමද වැදගත් වන්නේ නැත්නම් මහජනතාව වශයෙන් පුරවැසියන් වශයෙන් වගකීම් සහගතව කටයුතු කිරීමද වැදගත් වන්නේ. අපි සාකච්ඡා කරමු මේ පිළිබඳව. ක්ලීන් ශ්‍රී ලංකා සංකල්පය යටතේ සිරිපා අඩවිය ක්‍රියාත්මක කරනු ලබන සමනොල සිරි හරිත වන්දනා ජාතික වැඩසටහන පිළිබඳවයි මාධ්‍ය සාකච්ඡාවේ ප්‍රධාන අවධානය යොමු කරන්නේ. ඒ සඳහා සහභාගී වනවා SPC සුගීශ්වර මහතා, ජනාධිපති අතිරේක ලේකම් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, ආචාර්ය රවීන්ද්‍ර කාර්යවස මහතා, පරිසර අමාත්‍යාංශ උපදේශක, බ්‍රිගේඩියර් නුවන් ගුණවර්ධන මහතා, සම්බන්ධීකාරක යුද හමුදා ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය, මනෝජ් පෙරේරා මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, අධ්‍යක්ෂ පොලිස් පරිසර ආරක්ෂණ කොට්ටාසේ. බොහොමත්ම ගෞරවයෙන් ඔබ සියලු දෙනාම පිළිගනු ලබනවා. පිවිසුම ලබා ගන්නේ ජනාධිපති අතිරේක ලේකම්තුමන්ගෙන්. ජනාධිපති අතිරේක ලේකම්තුමනි, හඳුන්වා දීමක් කරන්න කුමක්ද මේ වැඩසටහන සිරිපාදය සම්බන්ධ කරගෙන කරන ක්ලීන් ශ්‍රී ලංකා සංකල්පය යටතේ කුමක්ද මේ සමනොල සිරි හරිත වන්දනා වැඩසටහන? අපි දන්නවා සිරිපාද අඩවිය මේ රටේ ප්‍රධාන වශයෙන් ආංශ දෙකකින් ඊටාම වැදගත් වන පරිසර කලාපයක්. අපි දන්නවා මේ රටේ බෞද්ධයන්ගේ මුදුන්මල් කඩ කියලා සඳහන් කරන්න පුළුවන් බුදුන්ගේ ශ්‍රීපාදය පිහිටවල තියෙන ස්ථානය මේ රටේ බෞද්ධ ජනතාවට ඊටාම වැදගත්, ඊටාම සංවේදී ප්‍රදේශයක්. ඒ වගේම බෞද්ධ ජනතාව විතරක් නෙවෙයි අනෙත් ආගමික වෙනත් ආගමික අංශවලත් මේ සම්බන්ධයෙන් විවිධ කාරණා සඳහන් කරමින් ඒගොල්ලන් මේ සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් දක්වනවා. ඒ නිසා මේ රටේ සියලු ජනතාවට ආගමික වශයෙන් ඊටාම වැදගත් කලාපයක් ශ්‍රීපාද අඩවිය. ඒ වගේම පාරිසරිකව ගත්තොත් පාරිසරිකව ඊටාම සංවේදී, ඊටාම වැදගත් කලාපයක්. මේ කලාපයේ සිදුවන පාරිසරික වෙනස්කම්, විශේෂයෙන්ම ඍණාත්මකව සිදුවන පාරිසරික වෙනස්කම් මේ කලාපයට විතරක් නෙවෙයි සමස්ත රටටම බලපාන ප්‍රශ්නයක් බවට පත් වෙනවා. මේ සංවේදී කලාපයෙන් අපි දන්නවා අපි කවුරුත් අහලා තියෙන කුඩා කාලේ අපි ඉගෙන ගත්තු කවියට අනුව මේ අඩවියෙන් මේ රටේ ප්‍රධාන ගංගා ද්‍රෝණි 4ක් ආරම්භ වෙනවා. මහවැලි, කැලණි, කළු, වලවේ. මේ මහවැලි, කැලණි සහ කළු කියන ගංගා ශ්‍රීපාද අඩවියෙන් ප්‍රධාන වශයෙන්ම කෙලින්ම ආරම්භ වන අතර වලවේ ගංගාවත් ශ්‍රීපාද අඩවියේ එක පැත්තකින් ආරම්භ වෙනවා. එතකොට මේ ඉහළම ජලද්‍රෝණි වල ඉහළම කලාපය ඊටාම සංවේදී. මේ කලාපයේ සිදුවන ජලයේ ගුණාත්මක වෙනසක් අපි ගත්තොත් මහවැලි ගඟේ ත්‍රිකුණාමලය දක්වාම
බලපානවා. ඊළඟට මහවැලි ජලය අපි දන්නවා අපි ගෙනියනවා අනුරාධපුර දිස්ත්‍රික්කයට, පොළොන්නරුව දිස්ත්‍රික්කයට, කුරුණෑගල දිස්ත්‍රික්කයට, ලංකාව පුරා ඉතා විශාල ප්‍රදේශයකට මේ මහවැලි ජලය යනවා. මේවා ඍණාත්මකව මේ ගුණාත්මක භාවය පිරිහුණොත් මේ සියලු ප්‍රදේශවල කෘෂිකර්මයට මහ ජනතාවට බලපානවා. ඊළඟට අපි ගත්තොත් කැලණි ගඟ ආරම්භ වෙන්නේත් මේ කලාපයෙන් මේකේ වෙන සිදුවන ජලය වෙනස් වීමක් කොළඹ දිස්ත්‍රික්කයට පවා බලපානවා, විශාල ජනතාවකට බලපානවා. එතකොට මේ කලාපය ආචාර්ය රවීන්ද්‍රකාරී වසම් මහත්මයා පැහැදිලි කරයි මේ කලාපය කොතරම් පාරිසරිකව සංවේදීද කියන කාරණය. ඉතින් අපි ගත්තොත් අපේ රටේ ජනතාව අවුරුදු 2000කට වැඩි කාලයක් මේ රටේ ප්‍රධාන වශයෙන් බෞද්ධයන් මේ උතුම් ශ්‍රීපාදය වැඳ පුදා ගත්තා කරදරයක් නැතුව, ඒ වගේම පරිසරයට හානි කරන්නේ නැතුව මේ කලාපය ආරක්ෂා කරා අපේ පරම්පරාවටත් මේ ශ්‍රීපාදය වැඳ පුදා ගන්න. හැබැයි මෑතක ඉඳලා අපි ගත්තොත් දැනට අවුරුදු 40ක 50ක ඉඳලා අපි මේ කලාපය හරියට පාවිච්චි කරනවද, අපි වන්දනා කරන්න ගියාට අපි මේ කලාපයට කරලා තියෙන හානිය ඊටාම දරුණුයි. අපි විශාල කුණු කඳු ගොඩ ගහලා තියෙනවා මේ සංවේදී කලාපය තුළ. ඊටාම වගකීම් විරහිතව හැසිරලා තියෙනවා. මේ කලාපයේ ජලයේ ගුණාත්මක භාවය පරීක්ෂා කරොත් හොඳ තත්ත්වයක නෙවෙයි තියෙන්නේ. මේ කලාපයේ පරිසර පොලිතීන් ප්ලාස්ටික් වලින් පරිසරය වැහිලා ගිහිල්ලා තියෙන්නේ. ටොපිකොල ගත්තත් ඉතා විශාල ප්‍රමාණයක් මේ පාරවල් දෙපස අපි අත්හැරලා දාලා අපි වගකීම් රහිතව කටයුතු කරලා තියෙනවා. මේ රටේ සියලු දෙනාම නොවෙන්න පුළුවන්. නමුත් බහුතරයකගේ හැසිරීම එහෙම වෙලා තියෙනවා. එතකොට මේක වෙනස් කරගන්න අවශ්‍යයි. මේ කලාපය, මේ සංවේදී කලාපය අපි මේ දක්වා අපි වන්දනා කරගත්තා වගේම අනාගත පරපුරට තවත් අවුරුදු 1000ක් 2000ක් වන්දනා කරගන්න අපි ඉතුරු කළ යුතුයි. ඒ සඳහා අපි ඊටාම වගකීමෙන් හැසිරිය යුතුයි. මෙන්න මේ කාරණය, ඒ වගේම පාරිසරිකව මේ කලාපය ඊටාම රටටම වැදගත් කලාපයක් නිසා මේ කලාපය පාරිසරිකව නැවත නිවැරදි කිරීමේ වගකීම අපිට පැවරිලා තියෙනවා. අන්නේ අර්ථයෙන් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මේ බාරදූර කාර්යය සංවිධානය කිරීමේ වගකීම් බාරගත්තා. ඒ වගේම මේ සඳහා ඊටාම උනන්දුවෙන් පරිසර අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, මේ සියලු රාජ්‍යාංශ ඊටාම වගකීමකින් මේ සඳහා සහභාගී වෙලා අපි කෙටි කාලීන, දිගු කාලීන සහ කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන වශයෙන් වැඩසටහනක් සකස් කරලා තියෙනවා. අපි බලාපොරොත්තු 2028 අවසන් වන විට මේ කලාපය නැවත අර අපි අවුරුදු 100කට කලින් තිබුණු තත්ත්වයට නැවත පත් කළ යුතුයි කියන පරිසර වශයෙන් නිවැරදි කළ යුතුයි කියන අරමුණෙන්, දැඩි අරමුණෙන් අපි එකතු වෙලා තියෙනවා. ඒ සඳහා ඒ වගේ මේ රටේ පෞද්ගලික අංශය, මහජනතාව, පාරිසරික සංවිධාන සියලු දෙනා මේ සඳහා එක් වෙමින් පවතිනවා. තවත් සියලු දෙනා එකතු කරගත යුතුයි. ඉතින් මේ වැඩසටහන අපි ආරම්භ කරා ඇත්තටම නොවැම්බර් මාසේ 25 වෙනිදා. නමුත් අපිට ඒක දිගට ගෙනියන්න උනේ නැහැ. අපි දන්නවා අපිට දිත්වා සුළුකොණාටුවට ආපදා තත්ත්වයට මුහුණ දෙන්න වුණා. මේ නෝරෙල්ල දිස්ත්‍රික්කයට මේ කලාපයට දැඩි හානි සිද්ධ වුණා. එතකොට මේක තත්ත්වයට එක්ක මේක తాවකාලිකව අපිට නවත්තන්න සිද්ධ වුණා. අපි නැවත ආරම්භ කරනවා මේ කාරණය. මේ මාසේ පෙබරවාරි මාසේ 19 වෙනිදා නල්ලතන්නියෙන් අපි උදේ 6ට ආරම්භ කරනවා. රත්නපුර පලාබද්දල පන්සල අසලෙන් උදේ 5:00ට ආරම්භ කරනවා. ආරක්ෂක අංශය, මහජනතාව සියලු දෙනා එකතු වෙලා අපි ආරම්භ කරන්නේ මේ කලාපයේ එකතු වෙලා තියෙන මේ කුණු කසල ටොපිකොලේ ඉඳලා නැවත එකතු කරලා පහළට ගේන්න විශාල ශ්‍රම මෙහෙයුමකින්.
එතකොට හැබැයි මේ ශ්‍රම මෙහෙයුමින් මේක අපි දන්නවා මේක නවත්තන්න බෑ. මේක එදා අපි මේක තවත් ශ්‍රම මෙහෙයුමක් විතරක් කරලා ඉවර කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපිට ශ්‍රී ලංකා පොලිසිය ඒ වගේම ආරක්ෂක අංශ පාරිසරික සංවිධාන ඉතා උනන්දුවෙන් ඉන්නවා මහ ජනතාව දැනුවත් කරලා මේ ප්ලාස්ටික් පොලිතින් ගෙනියන්න එපා. අත්‍යවශ්‍යයෙන් ගෙනියන කොටස් වල ඉතුරු වෙන දේවල් මේ පාරිසරයට මුදා නොහැර නැවත රැගෙන එන්න කියන පණිවිඩය ඒ සඳහා දැනුවත් කිරීම සියලු දෙනා වෙත සිදු කරන්න දිගුකාලීනව කටයුතු කරනවා. ඒ වගේම දිගුකාලීන මෙතන තියෙනවා රාජ්‍යාංශයම මැදිහත් වෙලා මේ සඳහා ප්‍රධානත්වය අරගෙන කළ යුතු කාරණා ගණනාවක් විශේෂයෙන්ම හොඳ මලාපවාන පද්ධතියක් අපි මේ කලාපයේ සකස් කරන්න බලාපොරොත්තු වෙනවා. රජයේ මැදිහත් වෙලා ඒ සඳහා සැලසුම් සකස් කරමින් පවතිනවා. අදාළ රාජ්‍ය ආයතන මහජන සංවිධාන එකතු වෙලා ඒ වගේම ප්‍රමාණවත් තරම් සහ පිරිසිදු සහතික කළ පානීය ජලය මේ කලාපය තුළ ස්ථාපිත කළ යුතුයි. ඒ සඳහා හැබැයි මේ කාරණා දෙකම දවසකින් දෙකකින් කරන්න පුළුවන් කාරණා නෙවෙයි. අපි ඒක නිසා තමයි අපි මේක 2025 2028 වැඩසටහන හැටියට නම් කරේ. අපි 2028 වර්ෂයේ ඉවර වෙනකොට පිරිසුදු පානීය ජලය ස්ථාපිත කරීමේ වැඩපිළිවෙලක් සකස් කරමින් සැලසුම් කරමින් පවතිනවා. ඒක ක්‍රියාත්මක කරලා ඒක අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතු කාරණයක්. ඒ වගේම මේ ඉහළ යම් කිසි හේතුවක් නිසා එකතු වෙන කුණු ඇත්තටම අපි අවම කරගත යුතුයි. මහජනතාව හැටියට අපි ගෙනියන සියලු දේවල් වල ඉතිරිය නැවත රැගෙනීමේ වගකීම ස්ථාපිත කළ යුතුයි. ඒක අපි සියලු දෙනා තේරුම් ගත යුතුයි. මේ වැඩසටහන සඳහා අපේ ශ්‍රී පාදානස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න මහානායක ස්වාමීන් වහන්සේගේ පූර්ණ ආශිර්වාදය තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේ අපිට හමු වෙලා ආශිර්වාද කරා මේ වැඩසටහන ඉස්සරහට ගෙනියන්න කියලා. අපි මේ රටේ අනිකුත් මහා සංඝරත්නයෙන් පන්සල්වල නායක හිමිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා රට පුරා තමගේ පන්සල්වලදී මහජනතාව දැනුවත් කරන්න මේ ශ්‍රී පාද වන්දනාව පාරිසරිකව හිතවාදීව අපේ වැඩසටහන නමට අනුව හරිත වන්දනාවක් වෙන විදියට කරගෙන යන්න දැනුවත් කරන්න කියන ඉල්ලීම අපි දැනටමත් ස්වාමීන් වහන්සේලාගෙන් කරලා තියෙනවා. සියලු ධර්මදේශනාවලදී මේ සඳහා දැනුවත් කිරීම කරන්න පුළුවන්. ඒ වගේම අනිකුත් ආගමික නායකත්වයෙන් පූජ්‍ය ප්‍රසාදීන් වහන්සේලාගෙන් අපි ඉල්ලා සිටිනවා තමන් වහන්සේලාත් මේ දැනුවත් කිරීම තමන්ගේ පල්ලිවල කෝවිල්වල සිදු කරන්න ශ්‍රී පාදයේ වන්දනා කරන්න යනවා නම් මේ හරිත වන්දනාවේ වැදගත්කම පැහැදිලි කරන්න කියන ඉල්ලීම කරනවා. ප්ලාස්ටික් ගෙන යාම තහනම් කරමින් මේ වෙද්දී අපි කැබිනට් සටහනක් නිකුත් කරලා තියෙනවා. ඒ කැබිනට් සටහනට අනුව විශේෂයෙන්ම පරිසර අමාත්‍ය ගරු වෛද්‍ය ධම්මික පටබැඳි අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි නියෝජ්‍ය අමාත්‍යවරයා, ඒ වගේම පරිසර අමාත්‍යාංශ ලේකම් සහ ක්‍රීන් ශ්‍රී ලංකා ආයතනයේ එක්ව සකස් කරපු කැබිනට් පත්‍රිකාවක් මේ නෝට් එකක් අපි එලි දක්වලා තියෙනවා. ඒ අනුව ලීටර් 1ට අඩු ප්ලාස්ටික් පොලිතින් ප්ලාස්ටික් බෝතල් ගෙන යාම තහනම් කරනවා. පොලිතින් ආවරණ සහ ඇසුරුම් සහිත ආහාර පාන හෝ අනෙකුත් බඩු භාණ්ඩ රැගෙන යන කිසිවක් පාරිසරික සංවේදී කලාපය තුළ බැහැර කිරීම නොකළ යුතුයි මින් ඉදිරියට. ඒ වගේම තමයි අධිසංවේදී කලාපය තුළ ඇති ව්‍යාපාරික ස්ථාන වලින් අලෙවි කරන ප්ලාස්ටික් හෝ පොලිතින් ආවරණ සහිත ආහාර පාන හෝ වෙනත් වෙළඳ භාණ්ඩ අලෙවියෙන් පසු කඩහිමියන් විසින් එම ප්‍රදේශයේ පිරිසිදු කිරීම කළ යුතුයි. පොලිතින් ප්ලාස්ටික් ආවරණ සහිත ආහාර හෝ වෙළඳ භාණ්ඩ අලෙවි කරන වෙළඳසැල් විසින් ප්ලාස්ටික් පොලිතින්
පරිසරයට මුදා හැරීම මින් ඉදිරියට නොකළ යුතු වෙනවා. ඒ වගේම තමා කඩකාමර ඉදිකිරීම සහ පවත්වාගෙන යාමේදී ඒකරාශී වන පොලිතීන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසිලෙස බැහැර කිරීම සඳහා ශ්‍රීපාද සංවේදී කලාපයෙන් බැහැරට ගෙනවිත් නගර සභා හෝ ප්‍රාදේශීය සභා වලට ඒ කඩ හිමියන් බාර දිය යුතු වෙනවා. එතකොට මේක අපි වසරක කාලයක් ලබා දීලා තියෙනවා කඩ හිමියන්ට සහ මෙහි වන්දනාමාන කරන ජනතාවට තමන් කරන මේ හානිය නවත්ව ගන්න. ඒකට හේතුව තමා දැන් ශ්‍රීපාදය කියන්නේ අපි දන්නවා පාරිසරික වශයෙන් ඉතාම සංවේදී පාරිසරික කලාපයක්. මෙහි වනාන්තර ගත්තොත් එහෙම කඳුකර වනාන්තර, උපකඳුකර වනාන්තර, වලාකුළු වනාන්තර සහ තෙත් කලාපීය වනාන්තර කියන මේ වනාන්තර ගණයට අයිති වනාන්තර ගණනාවක් අපිට දැක් ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ශ්‍රීපාදයේ ගත්තොත් එහෙම මුහුදු මට්ටමේ ඉඳන් අඩි 2243ක් වගේ උසින් තමයි ශ්‍රීපාදයේ පිහිටලා තියෙන්නේ. වපසිරිය ගත්තොත් හෙක්ටයාර් 22000කට වැඩි ප්‍රමාණයක් අපිට දැක් ගන්න හැකියාවක් තියෙනවා මේ රක්ෂිත ප්‍රදේශය තුල. ඒකට මෙහි ජෛව විවිධත්වය ඉතාමත් වටිනවා. ඒ හින්දාම තමයි යුනෙස්කෝ ලෝක උරුම සංවිධානය විසින් 2010 අවුරුද්දේ මේක ලෝක උරුම කලාපයක් බවට පත් කරනවා. එතකොට මේක ජාත්‍යන්තර වශයෙන් උත් ශ්‍රීපාදය ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම ජාතික වශයෙන් උත් මේක ඉතාමත් වැදගත් වෙනවා. එතකොට ශ්‍රීපාද ස්ථානය සහ ඒ අවට පාරිසරික කලාපය අපි ගත්තොත් මේ පාරිසරික කලාපය තුල කුරුළු විශේෂ 160ක් පමණ වාර්තා වෙනවා. අපි ශ්‍රී ලංකන් වයිට් අයි කියන කුරුළු විශේෂය, ඒ වගේම ශ්‍රී ලංකා ආරංගය කියන ලංකාවට ආවෙනික කුරුළු විශේෂය මේක දැක ගන්න හැකියාවක් තියෙනවා. ශාක විශේෂ ගත්තොත් එහෙම ශ්‍රී ලංකාවේ පමණක් ලෝකෙෙම තියෙන රද්දෝතලු කියන ශාක විශේෂය මේ ප්‍රදේශයේ දැක් ගන්න පුළුවන්. ඊට අමතරව වයිල් කුරුඳු වගේ ශාක විශේෂ ගණනාවක් උපකඳුකර වනාන්තර වලට අයිති ශාක විශේෂ ගණනාවක් මේ ප්‍රදේශයේ අපිට දැක් ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම උරග විශේෂ ගත්තොත් 38ක් පමණ වාර්තා වෙනවා. ඒ 38න් 21ක් ලංකාවට ආවේනිකයි. ඒ 21නුත් ඔයගොල්ලෝ දන්නවා මල්සරා කියන සර්ප විශේෂය මේ ප්‍රදේශයේ අපිට දැක් ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම තමා 1872 අවුරුද්දේ මහනුවරින් වාර්තා වෙන මහනුවර කුරුගම්බ කියන සත්ව විශේෂය නැත්නම් ගෙමි විශේෂය ලෝකෙන් වඳ වෙලා ගියා කියලා තමයි සත්ව විද්‍යාඥයන් විශ්වාස කරේ. නමුත් 2012 අවුරුද්දේදී මේ ගෙම්බන් විශේෂය, උරග විශේෂය වාර්තා වෙනවා. මහනුවර ප්‍රදේශයේ වාර්තා වුණු අවුරුදු 136කට පස්සේ ශ්‍රීපාද ස්ථානයේ. එතකොට මේ වගේ ඊටමත් දැඩිව තර්ජනයට ලක් වෙච්ච වඳ වී ගියායයි විශ්වාස කරන සත්ව විශේෂ පවා මේ වෙද්දි ශ්‍රීපාදයේ සහ ඒ අවට ප්‍රදේශයේ පරිසර පද්ධතියෙන් වාර්තා වෙනවා. නමුත් අවාසනාවකට මේ බැතිමතුන් සියලු දෙනාගේම කරන ප්ලාස්ටික් පොලිතින් ඉවත දැමීම නිසා පරිසර පද්ධතිය විශාල ලෙස හානියටපත් වෙලා තියෙනවා. ඒතකොට ශ්‍රීපාදය කියලා ගත්තොත් අපි ඒක ජල පෝෂිත ප්‍රදේශයක් විදිහට හඳුන්වලා තියෙනවා. මේ ජල පෝෂිත ප්‍රදේශයේ විශාල අවදානමක් තියෙනවා. මයික්‍රෝ ප්ලාස්ටික් මේ ජලයට එකතු වීමේ අවදානම හින්දාම මේ මධ්‍යම කඳුකරයේ මේ තියෙන ප්‍රදේශය ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙල අවශ්‍යතාවයක් තිබුණා. ඒ අවශ්‍යතාවයෙන් තමයි ජනාධිපති ලේකම් කාර්යාලය, ක්‍රීන් ශ්‍රී ලංකා වැඩසටහන, ශ්‍රී ලංකා යුද හමුදාව සහ ආරක්ෂා අමාත්‍යාංශ, ශ්‍රී ලංකා පොලිසිය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ එකතු වෙලා මෙන්න මේ ක්‍රියාවලිය හැදුවේ. එතකොට මේක පෙබරවාරි 19 කරලා ඉවර කරන වැඩසටහනක් මේ දීර්ඝකාලීනව ශ්‍රීපාදයට පොලිතින් ප්ලාස්ටික් ගෙන යාම තහනම් කරමින් මේ වන්දනාකරුවන්ගේ බිහේවියර් චේන්ජ් එකක් නැත්නම් මේ වන්දනාකරුවන් වගකීම් සහිත වන්දනාකරුවන් බවට පත් කිරීමේ කාර්යභාරයකුත් එක්ක තමයි මේක කරන්නේ. එතකොට අපිට විශේෂයෙන් උදව් අවශ්‍ය වෙනවා මේ වන්දනාමාන කරන බැතිමතුන්ගෙන්. ඒ වගේම තමයි පන්සල්වල සියලුම හිමිවරුන්ගෙන් මේ දායකයින්ට කියලා එවන්න මේ ප්‍රදේශවලට පොලිතින් ප්ලාස්ටික් ගේන්න එපා කියලා. ඒ වගේම තමයි අනිකුත් ආගමික ස්ථානවලින් ඒ බාරකාරවරුන්ගෙන් අපි ඉල්ලා හිටනවා මේ දැනුවත් කිරීම ඔබ ප්‍රදේශයේ ප්‍රජාවට කරන්න. එහෙම කරලා මේ ශ්‍රීපාදය ආරක්ෂා කිරීමේ වගකීම අපි ගමු. එකතු වෙලා මේ වැඩේ කරන්න. ඒ හින්දා 19 වෙනිදායින් පටන් ගන්න ශ්‍රීපාද හරිත වන්දනාව එදායින් නවතින එකක් නෙමෙයි. මේක දීර්ඝ පානීය ජල ලබා දීම, ඒ වගේම මේකේ වැසිකිලි පද්ධතියක් සකස් කිරීම, ශ්‍රීපාදයට පොලිතින් ප්ලාස්ටික් ගෙන යාම තහනම් කිරීම, මේ කඩ ක්‍රමවත් ආකාරයෙන් පවත්වාගෙන යාම සහ ශ්‍රීපාද වන්දනාවට එන බැතිමතුන් ගේ මේ බිහේවියර් චේන්ජ් එක නැත්තම් මේ පොලිතින් ප්ලාස්ටික් දමන ක්‍රියාවලිය නතර කරලා ඔවුන් සත්‍ය බැතිමතුන් බවට පත් කරගන්න එක නැත්තම් මේ ආගමිකානුකූලව පරිසරය ආරක්ෂා කරන්න ඔවුන්ගේ දායකත්වය ලබා ගන්න එකත් මේකේ එක බලාපොරොත්තුවක් විදිහට
විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒ වෙනුවෙන් අපි සියලුම පරිසර සංවිධාන සියලුම මේ වෙනුවෙන් ස්වේච්ඡාවෙන් දායකත්වය ලබා දෙන්න පුළුවන් අයට ඒ වගේම තමයි සියලුම බැතිමතුන්ට ආරාධනා කරනවා 19න් අපි මේ වැඩේ පටන් ගමු. ඉස්සරහට යමු. පරිසර පද්ධතිය සහ මේ ශ්‍රී පාදස්ථානය ආරක්ෂා කරන්න ඔබලගේ දායකත්වය ලබා දෙමු කියන ඉල්ලීමක් පරිසර අමාත්‍යාංශයේ විදිහට කරනවා. ස්තුතියි ඔබතුමන්ට බ්‍රිගේඩියර් නුවන් ගුණවර්ධන මහතා වෙතයි යොමු වන්නේ. ශ්‍රීපාද අඩවිය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා අපි සංචාරකයේ දුනේ විමර්ශන සංචාරකයේදී අපිට දැකන්න ලැබුණා කොතරම් දුරට ශ්‍රීපාද අඩවිය විනාශයට පත් වෙලා තියෙනවද නැත්නම් මේ ආක්‍රමණය සිදු වෙලා තියෙනවද ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍ය වලින් ආක්‍රමණයට පත් වෙලා තියෙනවද කියන එක අපිට දැක ගන්න පුළුවන් වුණා. ඉතින් අපි එදා ඉඳලා සැලසුම් කරා මේ වැඩේට සහභාගී වෙන්න ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අනුග්‍රහයෙන් ඒ වගේම ලුතිනන්ට් ජෙනරාල් ලසන්ත රොඩ්රිගෝ දාමුදාපතිතුමාගේ ඒ කැපවීමෙන් සහ මඟ පින්වීම යටතේ ඒ වගේම ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ ඒ යෝජනාවන් සහ දායකත්වයන් පෙරමුණු කරගෙන ත්‍රිවිධ හමුදාවක් ලෙස අපි මේ වැඩේට සම්බන්ධයෙන් සහභාගී වෙන්න කටයුතු කරා. නමුත් අපි 2000 ගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ 24 වෙනිදා තමයි අපි පූර්ණ වැඩ කටයුතු පටන් ගත්තේ. ඒ උඩමළුව ආශ්‍රිතව බැහැර කරලා තියෙන ප්ලාස්ටික් සහ වීදුරු බෝතල් වැනි ද්‍රව්‍ය උඩමළුවෙන් ඉවත් කිරීමේ වැඩ කටයුතු. ඒ කටයුතු සිදු කරමින් තියෙන අවස්ථාවේ තමයි තමත් අවසානවන්ත ලෙස දිත්වා සුළුකුණාටුව සමග ඇතුව කාලගුණික විපර්යාසයට අපිට මුහුණ දෙන්න සිද්ධ වුණේ. ඒකට අපි මගදී ඒ කටයුත්ත නතර කරා. ඒ වගේම නොවැම්බර් මාස 28 වෙනිදා සුළු නායාමක් සිද්ධ වුණා ශ්‍රීපාද උඩමළුව ආශ්‍රිතව. ඒකෙන් 69 ලතන්නි මාර්ගය ඔස්සේ තිබෙන මාර්ගය පඩිපෙළ අවධානයට ලක් වුණා. ඉන්පස්සේ අපි අත් වශයෙන්ම එදා නොවැම්බර් 28 ඉඳලා ශ්‍රීපාද සමය ආරම්භ කරන්න තිබ්බ දෙසැම්බර් 4 වෙනිදා දක්වා අපේ හමුදා සෙබළුන් 104 දෙනෙක් යොදවලා ඒ මාර්ගය පිළිසකර කිරීම තමයි අපි පළවෙනිම කරපු දේ. අපි දන්නවා පෞද්ගලික කාලේ ශ්‍රීපාදේ යම් පැතිවලින් කල්පෙල්ල විශාල පිරිසක් වාලපු අවස්ථාවක් තිබුණා. ඒකට මේකේ අවදානම් පැත්තක් තියෙනවද යම් පිරිසට ගමන් නොකළ යුතු පැත්තක් තියෙනවද? ඒ වගේම ඉදිරියේදී මොන වගේ මේ නායයන් වලින් වගේ මොන වගේ අවදානමක් තියෙනවද කියලා පොඩ්ඩක් පැහැදිලි කරපුවා. ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය මේ සම්බන්ධයෙන් පරීක්ෂා කරා කියලා මම පෞද්ගලිකව දන්නවා. ඒ අංශවලින් මට කියපු විදිහට දැන් සම්පූර්ණයෙන්ම මාර්ග දෙකේම ආරක්ෂිතව ගමන් කළ හැකි කියන සහතිකය දීලා තියෙනවා. එතකොට හැබැයි ඒකෙන් මම දැක්කේ නෑ විශාල වර්ෂාවකදී නාය නොයා ඉන්නවා කියලා නායන්නේ නැහැ කියන සාතිකයක් තිබුණේ නැහැ. ඒ කියන්නේ අර අපි දැක්කේ දිත්වා වෙලාවේ වගේ වර්ෂාවකදී නැවත නාය යාමක් සිදු නොවි තියෙනවා කියන සාතිකයක් දීලා තිබෙන්නේ නැහැ. හැබැයි සාමාන්‍ය කාලවල තත්ත්වයේදී මේ කාලය තුල බැතිමතුන්ට ආරක්ෂිතව මේ මාර්ග දෙපැත්තෙන්ම වන්දනා කළ හැකි කියන පරිවිඩය දීලා තිබ්බා. මොකද මේ ඔය දිත්ත වෙලාවේ නායකයෙකු වෙලාවේ ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ මැදිහත් වෙලා මේ අවශ්‍ය පරීක්ෂණ කටයුතු සිදු කරලා නැවත මාර්ගයේ යථා තත්ත්වයට පත් කිරීම සඳහා නිර්දේශ දුන්නේ ඒගොල්ලන් නිර්දේශ අනුව තමයි ආරක්ෂක අංශ සහ වෙනත් ප්‍රාදේශීය පරිපාලන අංශ එකතු වෙලා මේක යථා තත්ත්වයට පත් කළේ. ඒතර වන්දනා කිරීම ගැන කිසිම බය වෙන්න කාරණයක් නැහැ කියන එක සඳහන් කළ යුතුයි. ඒ වගේ තමයි මේ පෙරදිනා පරිසර ආරක්ෂා කෙරුවේදී විශේෂයෙන් මීට අවුරුදු කීපයක කලින් නම් උදේ පාන්දර අපිට පොලිසිය බයිසිකල් වලින් ගිහලා හැමදාම කුණු තියලා දැන්වල ඒ නගරවලයි දකින්න ලැබුණා. අද ඒක නෑ. ඒකට යම් කිසි වැඩපිළිවෙලක් පුතෝ පැහැදිලි කරා මේ හාමුදුරුවෝ බල කියන උඩ මේ කුණු ගැන කියන්නේ කියන එක. ඒක හොඳයි. හැබැයි යම් පිරිසක් අතෑරෙනවා. මොකද බණහන පිරිසක් ඉන්නේ එන්න බෑ. ඒතර පල්ලියට යන්න පිරිසකුත් ඉන්නේ. ඒ වගේ යම් පිරිසක් මග ඇරෙනවා. ඒක සියලු දෙනා දැනවත් ගන්න අවශ්‍ය විශේෂයෙන් කියනවා ඊයේ පෙරේද දවසක් මම දැක්කා මේ මම පෙරේදා වැලන්ටයින් දවසේදී
ඉස්සරහින් ගිය කාර්ගේ බීපු කෝප ඔක්කොම විසි කරන්න ගියපාර. මම පිටිපස්සෙන් ගියා මට කරන්න පුළුවන් දුන්නේ ෆෝන් එක ගහලා විතරයි විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. එහෙම කරා. ඒකට මෙන්න මේ සියලු දෙනා දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් අවශ්‍යයි කියන එක ඔබතුමාලා සඳහන් කරනවා. අනිවාර්යයෙන්. මම ඔබතුමාගේ ප්‍රශ්නයත් එක්ක එකගයි. මම විශ්වාස කරනවා මේකේ බරපතල කාර්යයක් මාධ්‍ය වලටත් තියෙනවා කියලා. ඒ කියන්නේ මේක රාජ්‍යයට විතරක් තනියම කරන්න පුළුවන් කාර්යයක් නෙවෙයි. රාජ්‍යාංශයට විතරක් තනියම කරන්න පුළුවන් කාර්යයක් නෙවෙයි. වෙනත් අපි ගත්තොත් පරිසර සංවිධාන වලට ගත්තොත් පරිසර සංවිධාන වලටත් තනියම කරන්න පුළුවන් කාර්යයක් නෙවෙයි. රාජ්‍ය මහජනතාව පාරිසරික සංවිධාන මහජන සංවිධාන විශේෂයෙන්ම ජනමාධ්‍ය මේ කාර්ය සඳහා එකතු විය යුතුයි. මම විශ්වාස කරනවා ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය හැටියට ජනපති කාර්යාලය මැදිහත් වෙලා ජනපති කාර්යාලයේ කොටස මේ කටයුත්ත ආරම්භ කරලා තියෙනවා. මහජනතාව දැනුවත් කිරීම හැබැයි මම පිළිගන්නවා ප්‍රමාණවත් නැති. මේක තවත් පුළුල් කරලා විශේෂයෙන්ම පරිසර අමාත්‍යාංශය, මධ්‍ය පරිසර අධිකාරිය, ආරක්ෂකාංශ, පරිසර පොලිසිය මේ අංශවල පිබිදීමක් තියෙන බව සඳහන් කළ යුතුයි. මේක අපිට අවශ්‍යතාව තිබ්බට හිතුවේ වෙනකොට කරලා අවසන් කරන්න පුළුවන් කාර්යයක් නෙමෙයි. මොකද මෙතන චර්යාත්මක වෙනස්කමක් සියලු දෙනාගේම චර්යාත්මක වෙනස්කමක් කියන එක තමයි ඔබතුමා සඳහන් කරේ. අපි සියලු දෙනාම වඩා දියුණු පුරවැසියන් බවට පත් විය යුතුයි. බෞද්ධ ඉතිහාසය, බෞද්ධ තොරතුරු, ගමේ නගරේ, පන්සලේ තොරතුරු, පෙරහැර නරඹන්න, විචිත්‍රවත් ධර්ම දේශනා අහන්න. මේ සියල්ල ගෙනෙන එකම බෞද්ධ YouTube නාලිකාව SL පන්සල. subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. SL පන්සල.